අර අහලා තියෙනවද කොසල් රජුරුවන්ගේ ඇමතියෙක් හිටියා වෙනතුනි සන්තති. සන්තති කියලා කියන්නේ සල්ලාල බේබද්දෙක්. සල්ලාල බිබී ඉඳලා ගිහින් තමයි බණ අහලා රහත් උනේ. සන්තති කොසල් රජුරුවන්ගේ තිබ්බ හොඳ අමාරු කැරැල්ලක් මැඩ පවත්තලාවට පස්සේ කොසල් රජුරුව සන්තතිට දවස් 7ක් දෙනවා රාජශ්‍රීයෙන් රාජ සැප විඳින්න. සන්තතිට හිතු දේ කරන්න පුළුවන්. සන්තතිගේ එකම choice එක මොකද්ද? සන්තති කියන්නේ දඩ බේබද්දේ. සන්තති දවස් 7ම නාටිකාංගනාවේගේ රැඟුම් බල මොකද කරේ? සන්තති බිව්වා. සන්තති කරේම බොන එක. 6 වෙනි දවසේ සන්තතිට හිතෙනවා බීලා ඇතා පිටේ යන්න ඕන කියලා. යන ගමන් බුදුහාර වහන්දියකින් හම්බෙනවා. සන්තති මොකද කරන්නේ? අර අපිව බයිසිකල් වල යනකොට ඔළුව වනාගෙන යනවා. ඒ වාගේ සන්තති ඇතා පිටේ ඉඳන් බුදුහාමුදුරන්ට අර ඔළුව පාත් කරලා යන්නම් කියලා යනවා. බුදුහාමුදුරෝ මද සිනහවක් පානවා පින්නතුනේ. තථාගතයන් වහන්සේලාගේ සිනහවරි අසිරිමත්නේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරනේ සිනහව පාන්න හේතු. තථාගතයන් වහන්සේලාගේ අසිරිමත් සිනහව පානකොට පින්නතුනේ සම්බුද්ධ රශ්මි මාලාව සුදුවන් ලෙසට දීප්තිමත් වෙනවා. ආනන්ද මහමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද සන්තති හෙට රහත් වෙනවා. වටේ හිටපු මිනිස්සු පුදුම වෙනවයි. අර මේ කෙලලා ඇතා පිට යන සන්තති රහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා සන්තති හෙට විහාරයට එනවා සතරපද ගාථ අවසානයේ අහලා මොකද වෙන්නේ? සන්තති රහත් වෙනවා. සන්තති රහත් වෙනවා විතරක් නෙමෙයි අහසට නැගලා 이르දි ප්‍රාතිහාර්ය පාලා පිරිනවම් පානවා. කෙව්වත් වගේම පහවදා සන්තති නාටිකාංගනාව එක්ක නටනටා ඉන්නකොට සන්තති කැමැතිම ස්ත්‍රිය මැරිලා වැටෙන හේතුව අය බින්නතුනේ දවස් 7ක් විතර මහන්සිය සන්තතිට හරි දුක හිතෙනවා. සන්තතිගේ කතන්දරය ඇතුලේ අපිට ලොකු පණිවිඩයක් උගන්වනවා. මිනිස්සුන්ට ඇත්තටම දුක හිතෙන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාම.